පැටියා කල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා යන එන ඔරුපාරු නවතාගෙන සිටියා මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා අපේ ගෙදර ළඟ තියෙන්නේ මේ වගේම ගඟයි මේ ගඟේ ඉහත් කාලේ එහා පැත්තේ තියෙන අපේ ගෙදර. ඔතන ගඟ ළඟට ගිය හැම දවසකම මම දැකපු හීනයක් තමයි මේ ගඟ ලස්සන කරන්නේ කොහොමද? මේ ගඟේ ඔරුවකින් වාරුවකින් යන්නේ කොහොමද? මේ එදා පුංචි කාලේ අපි අහපු කවියට පණ දෙන්නේ කොහොමද කියලා. ඇත්තට මේක හැකියාවක් කියන බව දැනගත්තේ මේ ගඟට බැස්සම. නිල්වලා ගඟ මූදට ආවෙන තැන ඉඳලා ආපස්සට එනකොට ඒක ඉතාම සුන්දරයි. වෙල්යායවල් එක ලස්සනට පේනවා. මේ බලකාව දක්වා අපි ආව කිලෝමීටර් 32ක්. ඒකට මේක සංචාර කර්මාන්තයත් එක්ක බද්ධ කරන්න පුළුවන් ලස්සන ගඟක්. අපිට හරි සතුටුයි. දරු පවුලක් හැටියට ගිහිල්ලා ලෝකෙ ජීවත් වෙන්න පුළුවන් සුන්දරම රටාවට අද වෙනකොට 2025 අවුරුද්දේ තෝරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාව. ඒ ශ්‍රී ලංකාවේ ඒ හැකියාව තියෙන ලස්සනම ගම්මාන තියෙන්නේ මේ දකුණු පළාතේ. හැබැයි මේ මානසික නිදහස විඳින්න පුළුවන් ආර්ථික නිදහසක් තියෙනවා.